ආයිබෝවන්. ඉතින් කොහමද යාළුවනේ? අද ආවා පොඩ්ඩක් ඔන්න මේ කන බොන ඒවා ටිකක් ගන්න බලන්න. ඉතින් මේ පාන් වර්ග තියෙනවා, මේ එක එක જાති වර්ග තියෙනවා. ඉතින් මේ අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා මේ ස්වීට් වර්ග. මේ බලන්න මේ හොඳ මේ සයිස් ඒවා. මේ බලන්න මේක මේ හරිම රසයි. මේවා මං ලංකාවේදී දැකලා නැහැ මේ වගේ ඒවා. එතකොට බනිස් වර්ග තියෙනවා. මේ බලන්න මේවා ලොකු ගණන් නැහැ. රුපියල් ලංකා මුදලෙන් රුපියල් 100යි. 150යි ඒ වගේ. ඉතින් මේ ගොඩක් අඩුවට තියෙනවා. අද පොඩ්ඩක් බැලුවා මේ ඇවිල්ලා ඒකත් තේ බොන්න පුළුවන් බිස්කට් වර්ගයක්. හොඳ මේ බලන්න මේක හරි ලස්සනයි. කෑම්බිම අතින් සෑහෙන තියෙනවා. ඉතින් මේවා මේ බඩගින්නට තේ බොන්න උදේට කන්නේම ෂෝක්. ඉතින් දැන් මේ ස්වීට් වර්ග මේ බලන්න මේවා මේ හරිම ලස්සනයි. මේ ලංකාවේ දකින්න නෑ. දකින්න නැති වුණාට අපේ රට බොහොම ලස්සන රටක්. ලංකාව කියන්නේ. ඒ වුණාට මේ මේ ස්වීට් වර්ග මේවා ඔක්කොම හදලා තින්නේ මේ කිරි වලින් පැණි රසයි. ඒ වුණාට මේවා මේ අර සීනි තියෙනවා සීනි වැඩි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ එහෙම අවුලක් නැහැ. සීනි තියන අය තමයි මෙහෙ ඉන්නේ ගොඩක් නේ. සීනි තියන අය කනවා මේවා. මේ ආහාර පාන මේවා කන්න ඕන අපි. මේකත් මේ බ්‍රෙඩ්. මේක බ්‍රෙඩ් එකක්. බ්‍රෙඩ් කියන්නේ පාන් වර්ගයක්. මේවා මේ බලන්න මේවයි සීනි මුකුත් නැහැ. ෂෝක් ගුණයි. ඉතින් උදේට වැඩට යන අයට ෂෝක් බටර් ටිකක් ගාලා පම්පෙත්තක් කාලේ යන්න පුළුවන්. මේකත් මැද අයිසින් දාලා පැණි රස කෑම. පැණි රස කෑම කෑවා කියලා දියවැඩියාව හැදෙන්නේ ඒව මුකුත් නැහැ. ඉතින් ඇත්තටම මේ සුබදායි කෑම. මේකත් බනිස් වර්ගයක්. අපි ලංකාවේ කියන අර ගල් බනිස් කියලා කියන්නේ ඒ වගේ જાතියක්. ඉතින් මේක මේ බලන්න හරිම රසවත්. එතකොට කෑම වර්ග තියෙනවා හැම එකක්ම තියෙනවා. මේ බලන්න මේ හැම එකක්ම හරිම ලාභයි. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ලාභයි. එතකොට අපිට තියෙනවා බීම වර්ග. මේ ලංකාවේ තියෙන පැන්ටා, කොකා කෝලා. එතකොට මේවා මේ තියෙනවා. එතකොට මේක ඇවිල්ලා ගම්මිරිස් කුඩු කරන එක. මේක කරකෝලා ගම්මිරිස් ටික කුඩු කරලා දාගෙන තින්නේ. එතකොට මේ ලුණු මේ තියෙන්නේ ලුණු එක ආහාර වලට දාන. මෙහි තියෙන ලුණු වර්ග මේකත් එහෙමයි. මේකත් ඒ වගේ ගම්මිරිස් කුඩු කරලා හදපු කෑමක්. එතකොට මේවා යුරෝපියන් රටවල් වල තමයි ගොඩක් තියෙන්නේ. මේවා මැද පිරිදිග රටවල් වල තියෙනවනේ යුරෝප් රටවල් වල. එතකොට මේ හරි පහසුයි. මේක තමයි මේකට මෙහින් කියනවා අවුචාන් කියලා. මේක ඇවිල්ලා මේක ඇවිල්ලා මේ බොක්ස් එක ඇවිල්ලා සම්පූර්ණම මේ අඟුරු තියෙන්නේ. ලිපට දාන අඟුරු. එතකොට මේ අඟුරු දාලා හදන්න පුළුවන් දේවල්. ඉතින් කෑම සම්බන්ධව කියනවා නම් ගොඩක් කෑම වර්ග තියෙනවා. කාල වේලාව මදි. එතකොට අපි මේකත් කේක් එකක්. මේ තියෙන කේක් එකක්. මේ බලන්න මේ ලස්සන කේක් එකක් මේක. මේක ලොකු ගාණක් නෑ. මේක ලංකා මුදලින් රුපියල් 2000ක් විතර වෙන්නේ. එතකොට ඒක පැණි රසයි. පැණි රස වුණාට ඒවට අර සීනි කියන ඒවා එහෙම ලොකුවට නෑ. මෙහි ගොඩක් කට්ටිය ඒවා කන්නේ. ඉතින් මේ සෑම කෑම වර්ගයක්ම තියෙන යුරෝප් රටවල් වල. ඉතින් හරිම ලස්සනයි. බලමු අපි ඊළඟ වීඩියෝ වලදී කෑම වර්ග ටිකක් දානවා. ඉතින් සුබ දවසක්.